ඉතින් මම මේ වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද අපි හරියට MacBook එකක් චූස් කරන්නේ. ඒ වගේ MacBook එක චූස් කරද්දී මොනවද බලන්න ඕනේ, RAM එක, storage එක, එතකොට MacBook එකේ screen size එක, මේවා ඇත්තටම වටිනවද? ඒ වගේම තව මොනවද MacBook එක purchase කරද්දී අපි brand new purchase කරද්දී බලන්න ඕනේ, second hand purchase කරද්දී බලන්න ඕනේ. මම ටක් ගාලා මගේ ඔපිනියන් එක දෙන්නම්. එහම සමහරකට මම මේ කියන දේවල් වලට එකඟ නැතුව ඇති. ඒතකොට මට සමහර කියන්න මිස් වෙන දේවල් ඇති. මම සමහරකට වැරදි දෙයක් කියන්න පුළුවන්. එහෙමනම් අනිවාර්යෙන් ඔයාගේ ඔපිනියන් එකත් ඔයා දන්න දේත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක අලුතෙන් MacBook එකක් ගන්න කෙනෙක්ට වැදගත්. ඉතින් අපි ටක් ගාලා වීඩියෝ එකට යන්න. පළවෙනි එක තමයි මේ MacBook එකේ screen size එක. දැන් screen size එකත් එක්ක පොඩ්ඩක් ගාණක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මම එක්සැම්පල් එකක් කියනවා. සාමාන්‍යයෙන් screen size එක හිතන්න 13 inch MacBook එකක් තියෙනවා නම් ආයෙ 16 inch මේකේ මොඩල් එකක් තියෙනවා නම් ওই දෙකේ price difference එක රුපියල් 30000 40000ක් විතර තියෙනවා. ඉතින් ඇත්තට මේක වටිනවද? මෙහෙම screen size එක වැඩි වෙද්දි දේවල් 3-4ක් ටිකක් වැඩි වෙනවා. මේ screen එක ලොකු වෙද්දි ඒක අර හොඳ speaker system එකක් කරනවා. එතකොට සද්දේ පොඩ්ඩක් quality එකක් තියෙනවා. ඊළඟ දේ ඉතින් screen එක ලොකු වෙනවා කියන්නේ MacBook එකේ අර තියෙන ප්‍රමාණයත් ලොකු වෙනවා. එතකොට අපිට wrist එකේ එහෙම තියාගන්න හොඳ ergonomic ගතියක් එනවා. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා එක එකනාගේ හැටියට එම ලොකු දෙයක් නන්නේ මේක කන්සිඩර් කරන්න තරම්. ඒ වගේම ඉතින් MacBook එකේ screen එක ලොකු වෙනවා කියන්නේ අපිට මල්ටිටාස්කින් එහෙම කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කියලා ලොකු screen එක නෙමෙයි ඔය අඟල් දෙකක ලොකුවක් වෙන්නේ. ඉතින් ඒක එච්චර දෙයක් නෙමෙයි. ඔය ඉතින් එහෙම screen එක ලොකු වෙනවන බලාපොරොත්තු වෙන්න නම් ගන්නේ හොඳම දේ තමයි මගේ ඔපිනියන් එක හැටියට ස්පෙෂලි ඔෆිස් එක වගේ වැඩ කරනවා නම් ටේබල් එක වැඩ කරනවා නම් හොඳ මයි මොනිටර් එකක් ගන්න තියෙන ඊට වැඩි ලොකු අඟල් 35ක 40ක. ඇත්තටම මම පර්සනලි ප්‍රිෆර් කරන්නේ size එක අතින් ගත්තොත් පොඩි size එක. මොකද ඕන තැනක ගෙනියන්න පුළුවන්. මගේ 13 inch MacBook එක නිකන් අතේ තියාගෙන use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊළඟ දෙවෙනි දේ තමයි MacBook එක buy කරන්න ගියාම RAM එකත් වැඩි වෙන්න ගාණ වැඩි වෙනවා. example එකක් විදිහට මම කියන්න. මට මතක විදිහට MacBook එක M4 එකේ මම බැලුවා price එක සාමාන්‍ය මේ බලන වෙලාවේ difference එක ගත්තොත් 16GB and 424GB එකේ සාමාන්‍ය රුපියල් 80000ක් විතර. ඉතින් ඇත්තට ගාන වටිනවද? රුපියල් 80000 කියන්නේ සාමාන්‍ය කන්සිඩරබල් ගානක්. නිකන් අපිට වෙන iPad එකක් වුණත් ගත්තා ඒකේ තව MacBook accessories ගන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔව් ඇත්තටම professionalsලට වටිනවා. හැබැයි ඉතින් මෙහෙමයි මගේ තියෙන්නේ මේ MacBook එක M1 base model එක. ඉතින් මම ඔගේ video edit simple video edits කරනවා. එතකොට tabs open කරලා එන්නට කියන්නේ හොඳට වැඩ කරනවා ඇත්තටම. මේ කියන්නේ සාමාන්‍ය general use ඒවා ලොකු professional දේවල් නෙවෙයි. ඉතින් ඕක කිසිම lag එකක් නැහැ. හොඳට use කර හැකියි. ඉතින් ඔය MacBook එකේ RAM එක වැඩියෙන් ඔයා හිතන්න ඔයා general use එකේ නැත්නම් ඉතින් සාමාන්‍ය බේස් මොඩල් එක ගත්තා නම් හොඳටම ඇති මගේ ඔපිනියන් එක හැටියට. හැබැයි ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා කියන්නේ ලොකු මොන හරි softwares run කරන්න බලාපොරොත්තු වෙනවා නම් MacBook එක ගන්න කලින් ඔයා search කරලා බලන්න MacBook එකේ මොඩල් එක ගහලා ඔයා ගන්න යන RAM එක ගහලා ඒ වගේම ඔයා පාවිච්චි කරන software එක ගහලා Google search එකක් දාලා බලන්න මේක compatible ද නැද්ද කියලා. අනිවාර්යෙන් ඒකට උත්තරයක් හම්බෙයි. මොකද අපිට විතරක් නෙවෙයි ප්‍රශ්නේ හැම එක්කෙනාටම තියෙනවා. ඉතින් Reddit වල Quora වල එතකොට Google එකේ දැන් ChatGPT වල උනත් අපිට හොඳ answer එකක් ගන්න පුළුවන්. හැබැයි ChatGPT answer එක ගද්දි බලාගෙන සමහරවිට වැරදෙන්න පුළුවන්. පොඩි mistakes එන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි දේ තමයි storage එක වැඩි වෙද්දි MacBook prices වැඩි වෙනවා. example එකක් විදිහට 256 to 512GB අතර price difference එක ගත්තොත් 50000ක් විතර වෙනවා. මෙහෙම ඇත්තටම 256GB නම් සමහර කට්ටියට මදි වෙන්න පුළුවන්. හැබැයි මාත් personally මම කිව්වා වගේ base model එකක් use කරන්න. ඉතින් 256GB storage එකක් තියෙන්නේ. තාම කිසි අවුලක් නැහැ. මම GB 40ක් 50කුත් ඉතුරුයි. ඉතින් මම දැන් මේ simple video edits එකක් කරනවා. ඒත් ඉතින් අර අපිට manage කරගත්තොත් හොඳට ඉඩ තියාගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ඔය රුපියල් 50000ක් නේ. අපිට ඊට වැඩිය 25000කට විතර 1TB වගේ hard drive ගත්තා. ඒක external hard drive. ඉතින් ඒකක් ගන්න එක ලාභයි මගේ ඔපිනියන් එක හැටියට. ඉතින් ඊළඟට හතරවෙනි point එක ඒ වගේ මේන්ම දේ තමයි MacBook එකක් ගන්න ගියාම අපිට තියෙනවා models ගොඩක්. MacBook Pro කියයි, MacBook Air, MacBook Neo එහෙම වෙන ගොඩක් තියෙනවා. ඉතින් සාමාන්‍ය example එකක් විදිහට MacBook Pro එක ගැන සාමාන්‍ය professionalsලට. එතකොට MacBook Air එක තමයි මම නම් ඇත්තටම ගොඩක් කට්ටිය recommend කරනවා. මොකද Pro එක පට්ට කනවා. එතකොට Air එක සාමාන්‍යයෙන් ওই budget නිකම් මැද අතර තියෙන්නේ. MacBook Neo එකත් හොඳයි. අර ඒකේ ස්පෙસિෆිකේෂන්ස් අපි බලද්දී නම් අප්පෝ මේකේ ෆෝන් chip එකක් තියෙන එකේ හිතන්න පුළුවන්. ඒත් ඉතින් ගොඩක් ඒකට හොඳට use කරන කට්ටිය ඉන්නවා. දැන් අපි MacBook Neo එක ගත්තොත් මට මතක විදිහට prices depend වෙනවා. සාමාන්‍ය රුපියල් 2 ලක්ෂ ගාණක් වගේ වෙයි. ඉතින් එතකොට ඉතින් මේක මගේ personal opinion එක. මම recommend කරන්නේ MacBook Neo එක කරනට වැඩිය ටිකක් හොඳයි MacBook Air ඒ price range එකේ තියෙන එකට යන එක. මට හිතෙන්නේ සමහරක් විට MacBook Air M2 එකක් වගේ සමහරක් විට ඒක ගන්න පුළුවන් වෙයි. එහෙම ගන්න බැරි වුණත් ඇත්තම අවුලන්නේ MacBook Neo එකත් සුපිරි laptop එකක්. ඒකටත් මම කිව්වා වගේ ඔයාගේ දැන් use case එක තියෙනවා හිතන්න coding වලට ගන්න. එහෙම නැත්නම් මොන හරි presentations හදාන්න. එහෙම නැත්නම් video editing. එහෙමනම් ඔයා use කරන software එකක් ගහලා ඔයා පාවිච්චි කරන්න යන ඔයා ගන්න යන MacBook model එකක් ගහලා අනිවාර්යෙන් compatible ද කියලා බලන්න. ඒවත් එක්ක නිකන් lag වෙයිද අනම්මනම් කියලා පොඩ්ඩක් Google එකේ search එකක් දාලා
ඔයාලගේ රිසර්ච් එක කරලා ගන්න. කවුරුත් කියන දේවල් අහන්නවා. මොකද හිතනවා ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ කොලීග්ස් ලාගෙන් ඇහුවාගේ මෙහෙම මේ කියන්නේ මම මේක ගන්නවා යූස් කරාට ප්‍රශ්න නැද්ද කියලා. මොකද අනිවාර්යෙන් ඉතින් යුනිවර්සිටි එකේ ඉන්නවා ඇතින් MacBook users ලා ඉතින් ඒකත් හොඳ ඔප්ෂන් එකක් අහගන්න. ඉතින් මේ පොයින්ට්ස් අතර තමයි මගේ ඔපිනියන් හැටියට මේන්ලි කන්සිඩර් කරනවා MacBook එකක් buy කරන්න ගියාම. ඒ වගේම තව මම නිකන් පොඩි එක්ස්ට්‍රා ටිප් එකක් දෙන්න. MacBook එකක් නෙමෙයි අපි ඕනම iPhone එකක් උනත් brand new ගන්නවා නම් shop එකෙන් චුට්ටක් කන් මොනවා හරි warranty claim එකක් ඕගේ આવොත් හිතන්නකෝ Apple කෑ warranty එකක් ඔයාලට මේ claim කරන්න යවන්න. අන්න එහෙමනම් එහෙම වෙද්දි ඔයාලට සාමාන්‍යයෙන් shipping fee එක handle කරන්න වෙනවද කියලා. ඔය සමහරක් වෙලාවට shop එක විසින් මේ shipping fee එක handle කරනවා. එහෙමනම් වාසි. හැබැයි සමහර තැන්වල එහෙම නැහැ. එහෙම නැති වුණත් කමන්නේ අර දැන් shipping fee එක handle කරන shop එක සාමාන්‍ය 20000ක් විතර වැඩි. ඒ වගේම shipping fee එක handle කරන්න නැති shop එක රුපියල් 20000ක් විතර අඩුයි නම් අන්න එතන ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය shipping fee එක වෙන්නේ රුපියල් 20000ක් විතර. ඉතින් එහෙම පොඩ්ඩක් ඔයා නිකන් හිතලා බලලා ගන්න. එහෙම නැත්නම් ඉතින් හිතන්නකෝ එහෙම නිකන් price එක වැඩි වගාවට කරනවා නම් අනිවාර්යෙන් කියන ගන්න ගන්න බෑ negotiate කරලා ගන්න. ඉතින් මම ඉතින් පොඩි ad එකක් දාන්නම්. ඔයාට Ugreen basis accessories ඕන නම් MacBooks වලට ඒ වගේම ඔයා මොන හරි laptop එකක් buy කරන්න ඉන්නවා නම් Asus, HP, Dell අනම්මනම් ඕන නම් මාව contact කරන්න මට ඒව ගෙනල්ලා දෙන්නත් පුළුවන් one year company warranty එකක් එක්ක Ugreen basis accessories එක ඕන නම් මම technology.lk එකේ website එක check කරන්න. ඉතින් used MacBook එකක් ගන්නවා නම් පොඩ්ඩක් MacBook එකේ battery එක බලන්න. මම කලින් කිව්වා වගේ MacBook එක M1 එක මගේ යාළුවෙක් දෙනවා. එයාගේ රුපියල් 50000ක් යනවාගේ battery replace කරන්න. හිතන්නකෝ දැන් ඔයා ගන්න යන MacBook එක M1 එක පරණ model එක. ඔයාට සාමාන්‍යයෙන් ඔක අඩුවකට හම්බ වෙනවා රුපියල් ලක්ෂයකට විතර. හැබැයි ඉතින් battery health එක 170ක් වගේ. එතකොට ඉතින් අපි බැටරි එකක් දාගත්තත් සාමාන්‍ය ලක්ෂයක හමාරක් විතර එනවා. එතකොට ඉතින් ලොකු ප්‍රයිස් එකක් යනවා. අන්න ඒකෙන්ද අනිවාර්යෙන් බැටරි හෙල්ත් එක බලන්න. එතකොට පොඩ්ඩක් මේ දන්නේ කෙනෙක් එක්ක ගිහිල්ලා පොඩ්ඩක් ඒක පාවිච්චි කරලා බලන්න හොඳට තියනවද ඉෂුස් එහෙම තියනවද කියලා ලැග් වෙනවද අන්න එහෙම දේවල් බලලා චෙක් කරලා ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේකෙන් පොඩි අයිඩියා එකක් ඒ MacBook එක buy කරන්න. ඉතින් මම කිව්ව මොන හරි සමහර දේවල් වැරදිද? මම කිව්ව දේවල් වලට ඔයා agree නැද්ද? ඒ වගේම ඔයාලට තව මොන හරි add කරන්න තියනවද? මට මිස් වෙච්ච දේවල් තියනවද? එහෙනම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මොකද ඒක අලුතෙන් MacBook එකක් ගන්න ඉන්න එකට වැදගත් වෙයි. Thank you for watching ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.